ආයිබෝවන් හැමෝටම ගොඩ කාලෙකින් අද ආවා පොඩි වීඩියෝ එකක් කරන්න පාක් එකකට ආවා. මේ දවස්වල අපි පුතත් එක්ක අපි පාක් වලට ජපානයේ තියෙන ලස්සන පාක් වලට යන එක තමයි කරන්නේ. අද ආවා මේ නොවැම්බර් මාසේ ගස්වල පාට වෙනස් වෙවි තියෙන මාසේ පොඩි පාක් එකකට ආවා. ඇවිල්ලා අපි පොඩ්ඩක් මෙතන විනෝද වෙන ගමන් මට හිතුණා පොඩි වීඩියෝ එකකුත් කරලා දාන්න ඕනි කියලා ඉසුරු ඉන් ජපාන් channel එකට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති හින්දා. ඒකින්ද මේ ෆෝන් එකෙන්ම වීඩියෝ එකක් කරලා පොඩ්ඩක් එඩිට් කරලා දාන්න කියලා හිතුවා. පිටිපස්සෙන් ලස්සනට තියෙනවා ජල රෝදයක්. ජල රෝදයක් තියෙනවා. ජපානයේ ඉස්සර ගොඩක් ගෙවල් වල මේ වගේ ජල රෝදයක් තිබිලා තිනවා. එක එක වැඩ කරගන්න. ගොඩක් වෙලාවට ඔය මේ මොකද වී කොටන වගේ ඒවා පිටි කොටන වගේ ඒවා කරන්න මේ වගේ ජල රෝදයෙන් ඒ කැරකෙනකොට ඒකෙන් ඒගොල්ලෝ භාවිතා කරලා ඒ කොටන වගේ දේවල් කරගෙන තියෙනවා. වැඩ පහසු කරගන්න තමයි මේක යොදාගෙන තියෙන්නේ. මේ එහා පැත්තෙන් ඒක තියෙනවා. ඒක බලන ගමන් අපි මෙතන පොඩි පාක් එකේ ලස්සන බලන ගමන් මේ දවස්වල ජපානයේ විස්තරات අපි කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් බලමු. මේ විදිහට තමයි ජල රෝදය තියෙන්නේ. මෙතන එන්න මේ පැත්තේ ඉඳලා වතුරු පාරක් එනවා. ඒ වතුරු පාර ඇවිල්ලා එතෙන්ට මේ ජල රෝදයට එතෙන්ට වැදිලා මේක මේ විදිහට කැරකෙනවා. ඊට පස්සේ එහෙම ගිහිල්ලා බැලුවොත් මේ පැත්තේ එන්න මේ විදිහට වතුරු ටික මේ පැත්තෙන් යනවා. ඩක් මේකේ වීඩියෝ එක zoom out කරන්න. ඔයගලන්ට පේන්නේ නැද්ද? මෙන්න මේ විදිහට මේක කැරකෙනවා. මේක කැරකෙනවා. මෙතන මේ හදලා තින්නේ පොඩි ගෙයක් හදලා තිනවා. ජපාන ඉස්සෙල්ලා භාවිතා කරේ මෙන්න මේ වගේ අතීතයේ ගෙවල් හදන්න මෙන්න මේ වගේ පන් වගේ જાතියක් තමයි භාවිතා කරේ. මේ ගොඩක් පළලයි. ඕගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් පොඩි උණ බට වගේ එකක් නේ. අතත් එක ගත්තොත් එහෙම ඒක ගොඩක් පළලයි මේක කම්පෙයාර් කරොත්. තියෙන දේවල් බලන්න බෑ. මෙතන හැබැයි සකුරා කාලේට ගොඩක් ලස්සනයි කියලා මම හිතනවා. මේ සකුරා ගස් ටිකකුත් තියෙනවා. එහෙම තියෙනවා. පොඩි කොයින් එකක් මේක. ඊළඟට ඔන්න විදිහට මේ පැත්තේ කොයි ෆිෂ්ලා ඉන්නේ මේ පොකුනේ ලස්සනට. ඔය දැන් අපේ පුතා මේ දවස්වල ඉතින් සෙන්සුරාදා විදට අපි කරන වැඩේ කොයින් වලට යන එකම තමයි කරන්නේ. පාක් වලට ගිහිල්ලා එයාත් එක සෙල්ලම් කරන එකම තමයි කරන්නේ. ඔන්න ඔය විදිහට දුව ඉන්නවා ඉතින්. ඊළඟට මේ පැත්තෙන් මෙහෙම ගියොත් අර පැත්තේ ඉන්න වතුර ටික මෙතන මෙහෙම එළියට යනවා. ඒ වගේම මෙන්න මෙතනින් පොඩි පාරක් එහෙමත් තියෙනවා. කොහොම මේ මැදත් තියෙන්නේ සකුර ගහක්. මෙතන සකුර කාලයට ඔය හනමි කරන්න එහෙම නැත්නම් මල් බලන්න ඒකට ගොඩක් කට්ටිය මෙතනට එනවා කියලා හිතන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ සකුරා ගස් බලන ගමන් ඒ හනමි කරන ගමන් ඉන්න තමයි මේ වගේ ලස්සන තැන් ජපානයේ හදලා තියෙන්නේ. මේ වගේ මෙතනත් පොඩි ඉඳගෙන ඉන්න ස්වභාව සෞන්දර්ය රස විඳින්න වගේ තැනක් තමයි මේකත් මේ විදිහට හදලා තියෙන්නේ. පොඩි ගියක් වගේ එකක්. මෙහෙම. ඊළඟට මෙහි පැත්තේ මල් ගස් වගේක් තියෙනවා. හැබැයි ඒ මල් ගස් ටික දැන් මෑරිලා ගිහිල්ලා තියෙන්නේ. මේ නොවැම්බර් මාසේ ගස්වල පාට වෙනස් වෙනවා. ඔයගලන්ට පේනවාද මෙන්න මේ පැත්තේ ගස්වල පාට වෙනස් වෙලා මේ කන්ද එහෙම සම්පූර්ණයෙන්ම පාට වෙනස් වෙලා තියෙන්නේ. ඔය විදිහට පාට වෙනස් වෙලා තියෙනවා. අපේ පුතා මෙතන සෙල්ලම් කර ඉන්නවා. ඒ වගේම එහා පැත්තෙන් තියෙන වෙල්ලෑය. ඒ වෙල්ලෑයේ ඔයගලන්ට පේනවා ඇති දැන් අස්වනු කපලා ඉවරයි. හැබැයි මේගොල්ලෝ කරන්නේ මේ අස්වනු කපලා ඉවරුණාට පස්සේ දැන් සීත කාලයේ එනකොට මේ විදිහට අර අපි ට්‍රැක්ටර් ගහනවා කියලා කියන්නේ මඩ පෙරලීම කරනවා. ඉන්න විදිහට ඒගොල්ලෝ මඩ පෙරලනවා. පෙරලලා තියෙනවා ට්‍රැක්ටර් භාවිතා කරනවා.
වගේ එකක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඔන්න විදිහට ලස්සනම තැනක් මේ කොයින් එක. මේකේ ලොකේෂන් එකත් මම දාලා තියන්න. කට්ටියට ඕනනම් ඇවිල්ලා බලන්න පුළුවන්. අද ඉතින් නෙවාංකුන් කොයින් එකට ඇවිල්ලා තමයි බයි කන්නේ නේ. බයි කවා ගන්න. ලේසිද? කෑවද අද ගොඩක්? තාම කනවනේ. හරි හරි. ගොඩක් බයි කන්නකෝ. තාත්තා පොඩ්ඩක් මේ පැත්තට යනවා බලන්න. සත්තු වෙන්නේ. අන්න තොඹ කෙනෙක් ඇවිල්ලා ගිහිල්ලා බලන්න. මෙතනට මම තව දෙයක් දැක්කා. පූජි කන්දත් අන්නර පැත්තෙන් ලස්සනට පේනවා. මෙන්න මෙතන බලනකොට පූජි කන්ද වෙහින් අන්න අතරින් ගොඩක් ලස්සනට පේනවා. ඒකත් මම දැක්කා. ඊළඟට අද දවසක් ගොඩක් හොඳයි හින්දා කට්ටිය මේ ගොඩක් මේ පාක් එකකටත් එනවා දැක්කා. දැන් පොඩි එක්කෙනාට බට්ටියකුත් කවාගෙන ඊළඟට ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔහොම තමයි අපේ විස්තරේ. අපේ පුතත් දැන් බත්ති කාලේ ඉවර කරා. ඊට පස්සේ අපි දැන් කොයින් එකේ ඉඳලා යන්න හදන්නේ. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරේ. ෆෝන් එකේ වීඩියෝ එක කරලා අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න විදිහට තමයි අද දවසේ අපේ ගත කරේ. මෙයාට නම් යන්න බෑ කිය මේ තාම සෙල්ලම් කර කර ඉන්නවා. ඒක මේකට ගොඩක් ලස්සන තැනක් මෙතන. ජපානයේ මේ වගේ ලස්සන තැනුත් තියෙනවා. එහෙනම් තවත් ජපානයේ මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ගිහින් එන්න. බයි බයි.